ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේ ඔබ සියලු දෙනාටම. අද මම කතා කරන්න යන්නේ 9 ශ්‍රේණියේ 7 වන පාඩම වන ශාක වර්ධක ද්‍රව්‍ය පිළිබඳවයි. මුලින්ම අපි බලමු ශාකයක් වර්ධනය සඳහා අවශ්‍ය වන ප්‍රධානම සාධක මොනවාද කියලා. ඒ තමයි වාතය, හිරු එළිය, ජලය, khනිජ ලවණ සහ පස. ඉතින් මේ ටික තියනවා නම් ඇත්තම කිව්වොත් ශාකයක් වර්ධනය වෙනවා. මීට අමතරව අපි දැන් ශාකයක් කෝච්චියක හිටවලා අපි ඒ ශාකය පෙරලලා දැම්මොත් ඒකේ මුල් කෝච්චියෙන් පහළටත් කඳ කෝච්චියෙන් ඉහළටත් වැඩි හැදෙනවා. ඉතින් ඇත්තරම කොහොම මේක මෙහෙම සිද්ධ වෙනවා. ඉතින් මේ ශාකයක් ආලෝකයේ දෙසට තමයි වැඩි වර්ධනය වෙන්නේ. ඉතින් අපි කළු පෙට්ටියක් අරගෙන ඒකේ සිදුරු දෙකක් හදන්න ඕනේ. අපි සිදුරු දෙකක් හදලා ඒ සිදුරු දෙකෙන් අපිට ශාකයේ ඒ පෙට්ටිය ඇතුළේ ශාකයක් තියලා ඒ සිදුරෙන් බලද්දී අපිට ශාකයේ පේන විදිහට තියන්න ඕනේ. ඉතින් අපි මේක හිරු එළිය වැටෙන විදිහට එළියෙන් තිබ්බහම අපිට නිරීක්ෂණය වෙනවා මේ ශාකය අර සිදුරෙන් එළියට ඒ කියන්නේ හිරු එළිය තියෙන පැත්තට වැඩි හැරෙන බව. ඉතින් අපිට මේකෙන් නිගමනය වෙනවා ශාකයක් හිරු එළිය ඇති දෙසට වැඩි වර්ධනය වෙනවා කියලා. ඉතින් ශාක වර්ධක ද්‍රව්‍යයන් අපි නිර්වචනය කරොත් ශාකයක වර්ධනය යාමනය කරන රසායනික ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය විදිහට අපි හඳුන්වනවා. ශාක වර්ධනය උත්තේජනය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ඔක්සින, ගිබෙරලින්, සයිටොකයිසින්. ඒ යටතේ අපි මුලින්ම ඔක්සින් ගැන කතා කරොත් ශාකයේ අග්‍රස්ථය හා මුලේ අග්‍රස්ථය වර්ධනය සඳහා මේ ඔක්සින බලපානවා. අපි ශාකයක අග්‍රස්ථය කඩලා ඉවත් කරොත් ඒ ශාකයේ වර්ධනය ප්‍රමාද වෙනවා. ඒ වගේම ශාකයක එක් පැත්තකට නැඹුරු වී වර්ධනය වීමටත් මේ ඔක්සින හේතු වෙනවා. ඒ කියන්නේ හිරු එළිය ඇති පැත්තේ තියෙන ඔක්සින අඩු වෙලා ඒ පැත්තේ සෛල වේගයෙන් වර්ධනය දික් වෙන්න ගන්නවා. එතකොට තමයි ශාකය එක් පැත්තකට නැමී වර්ධනය වෙන්නේ. අපි ගිබෙරලින් ගත්තොත් ගිබෙරලින් කියන්නේ ශාකයක කඳ දික්වීම සඳහා බලපාන රසායනික ද්‍රව්‍යයක්. ඒ වගේම අපි සයිටොකයිසින් ගත්තොත් මේ වගේම පුෂ්ප ඵල වැනි දෑ වර්ධනය සඳහා මේක බලපානවා. ඒ වගේම ශාකයක ඡේද ස්තරය කියලා දෙයක් ඇති වෙනවා. මේක ඇති වෙන්නේ ඇත්තටම අපි ශාකයක කොළයක් ගහින් වෙන් වෙන්නේ මේ ඡේද ස්තරය ඇතිවීමේ හේතුවක් නිසා. මෙමගින් ඒ ස්තර ඒ හරිය තියෙන සෛල වියපත් වෙලා ඒ කොළේ වැටෙනවා. ඒ ඇති වෙන ස්තරයට තමයි අපි කියන්නේ ඡේද ස්තරය කියලා. මගේ කතාව අවසానයි. ස්තුතියි.